අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. බැරිද? අම්මලාගේ වචනවලට එච්චර පණ තියෙනවා. එහෙනම් මතක තියාගන්න ඕනේ. හරි ආදරෙන් අම්මයි තාත්තයි බලාගන්න. උණු වතුර ටික උණු කරලා නාවන්න. මෙහෙම කියනකොට සමහර දරුවෝ කියනවා අපේ අම්මටයි තාත්තටයි තාම පුළුවන් කියලා. කියන්නේ නැද්ද? මරුණාම මල කඳම් බදාගෙන අඬලා වැඩක් තියෙනවා. මම දැකලා තියෙන මිනි වලට බල්බ් බැල් දාලා තියෙනවා. දැකලා නැද්ද? මොකටද? ෆෑන් දෙක ගන්න දාලා තියෙනවා. දාඩි දානවද? ඔය මරිච්ච ගමන් නෙස්කැපේ දෙන්න එන මිනිස්සුන්ට හොඳේ. ඉවත් වෙලා ඉන්නකොට කහටවත් නැහැ. එහෙනම් මතක තියාගන්න. ඔය මරුණාම මිනිහේ පවුඩර් ගාලා තේරුමක් නැහැ. ඉන්නකොට ගන්න. බුදුහාමුදුරුවෝ කියනවා වතුර ටික උණු කරලා නාවන්ටලු. සුවඳ තෙල් ගල්වන්නලු කාගේද? අම්මගේ තාත්තගේ. සම්බාහනය කරන්නලු. පැද්දක් උණු කරලා වඳින්නලු. තරුණයෝ දැකලා නැද්ද ඔය බයිසිකල් වලට වඳිනව? ගණ්ඩ කලින් වඳිනවනේ. මොකටද ඉන්දියාවේ ජපානයේ යකඩවලට වඳින්නේ? නරකද අම්මටයි තාත්තටයි බැඳලා එළියට බැස්සනම්? ඒ ආශිර්වාදය හරි වටිනවා. ඒ හින්දා මතක තියාගන්න. ගෙවල් දොරවල් වල ඉන්න
කල්හාර සමන්මලී ලේලිය එයත්තන්ට පිං සිද්ධ වේවා. ඔය ඇත්තෝ නමින් මිය පරලෝ ගියපු කෙනෙක් ඇත්නම් ඒ සියලු දෙනා සිහිපත් කරගන්නට එයත්තන්ගේ ආත්ම භාවයන් සුඛී සුවපත් භාවයට පත් වේවා. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා. මේ ධර්මදේශනාමය පින්කම මේ තරුණ මහත්තුරුවේ පවුලේ උදවිය හරියෝ නැකමින් සංවිධානය කරේ. මං හිතන්නේ 20-30 ගමනක්වත් කෝල් ගන්නට ඇදිනේ. හරියෝ නැකමින් හරි හැඟීමෙන් එහින්දා ඔය ඇත්තන්ට අනේක වාරයක් පිං සිද්ධ වෙනවා මේ මිනිස්සු අහපු බණ පදයක් ගානේ. ඒ ධර්ම දානමය පින්කම මහ පුදුම විදිහට කරගත්තා. ඒ පින්නතුන්ට හිරාන් මහත්මයා ඇතුළු පවුලේ උදවියට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. බණ ආපු මේ අම්මලා තාත්තලා සියලු දෙනාටම කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් නම් වෙන්න හැදෙන්න එපා. සාදු සාදු සාදු.